ඇයි අපිට තරහ යන්නේ? හැමතිස්සෙම තරහ යන එක ඔයාටත් තේනවාද? සුළු සුළු දේවල් වලට පවා ගොඩක් කේන්ති ගන්නවාද? නිතරම තරහ යන එක. පොඩි පොඩි දේවල් වලට කේන්ති ගන්න එක. ගොඩක් මිනිස්සුන්ට තියෙන දුර්වලකම. අද අපි කතා කරමු මෙහෙම තරහ යන්නේ ඇයි? මොනවාද මේකට තියෙන හේතුව? සහ මේකට ගන්න පුළුවන් පිළියම් මොනවාද කියලා. ඉතින් මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රවීණ මනෝපදේශිකා දීප්ති ඒකනායක. ආයුබෝවන් මහත්මිය. ඉතින් ඔබතුමිය හිතන විදිහට මනෝපදේශිකාවක් විදිහට මෙහෙම කේන්ති යන්න තරහ යන්න තියෙන හේතුව මොනවාද? ඔව්. අපි හැමෝටම තරහ යනවා. තරහ යන්නේ නැති කෙනෙක් මේ ලෝකෙ නෑ. ගොඩක් අය තරහ යනවා. ඉතින් මේ තරහ යන්න හේතු ගණනාවක් තියෙනවා. පුද්ගලික ජීවිතේ. තරහ යන්න අපි ගොඩක් වෙලාවට අපි හැමෝටම තරහ යනවා. හැබැයි ඒක අධික ලෙස අපි තුල පාලනය කරගන්න බැරි තරහක් අපි තුල තියෙනවා නම් අපි ඒකෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ඔබ අහපු ප්‍රශ්නයට උත්තරයක් ලෙසට ඇයි අපිට තරහ යන්නේ? ඇයි අපිට තරහ යන්නේ? ගොඩක් වෙලාවට අපිට තරහ යනවා අපේ මානසික සුවය. එහෙම නැත්නම් මානසිකත්වය අපේ බිඳ වැටුනහම ගොඩක් වෙලාවට අපිට තරහ යනවා. ඒක අපිට පාලනය කරගන්න. මානසිකව අපි කඩා වැටෙනකොට, මානසිකව අපි ප්‍රශ්න වලට මුහුණ දෙනකොට, අර්බුදකාරී තත්ත්වයන් වලට අපි මුහුණ දෙනකොට, අපේ මනස දුර්වල වෙනකොට අපි ගොඩක් වෙලාවට අපිට තරහ යනවා. අපි ගොඩක් වෙලාවට දන්නේ අපිට තරහ යන්නේ මේ වගේ හේතු නිසා. අනිත් එක තමයි අපිට තරහ යන තව හේතුවක් තිබුණා. අපි ජීවත් වෙන එදිනෙදා අපේ ජීවිත රටාව තුළ අපි මුහුණ දෙන සමහර ගැටලු ප්‍රශ්න වලදී අපිට මුහුණ තරහ යනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපේ පවුල් ප්‍රශ්න, අපේ දරුවන්ගේ ප්‍රශ්න, අපි රැකියා කරන ස්ථානයේ අපිට ඇතිවෙන ගැටලු ප්‍රශ්න, එහෙම නැත්නම් අපි ජීවත් වෙන සමාජයේ අපේ අසල්වාසීන් එක්ක අපිට ඇතිවෙන ගැටලු, අපේ පවුලේම අයත් එක්ක සමහර වෙලාවට අපිට ඇතිවෙන ගැටලු, මේ දේවල් නිසා ගොඩක් වෙලාවට මනුෂ්‍ය වෙන අපිට තරහ යන අවස්ථාවක් තියෙනවා. මෙවැනි හේතු තමයි ගොඩක් වෙලාවට අපිට තරහ යන මූලික කාරණා. බොහොම ස්තුතියි. අපිට තරහ යන්න හේතු ගොඩක් තියෙනවා කියලා අපි කතා කරා. මේ තරහ යන එක පාලනය කරගන්න. මිනිස්සෙක් තරහ යන එක නවත්ත ගන්න බෑ. නමුත් පාලනය කරගන්න මොන හරි පිළියම් ගැන අපිට කතා කරන්න පුළුවන් වෙයි. ඔබ කිව්වා වගේ අපිට තරහ යන එක නවත්ත ගන්න අමාරුයි. අපි මනුෂ්‍යයන් විදියට සමහර වෙලාවට අපිට ගොඩක් වෙලාවට තරහ යනවා. හැබැයි අපිට තරහ යනවා කියලා අපි ඒක අපේ ජීවිතේ පාලනය කරගන්න අපි පුරුදු පුහුණු වෙන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? අපි ගොඩක් අර්බුදකාරී තත්ත්වයන් වලට මුහුණ දෙනවා. එකක් අපිට තරහ යෑම නිසාම අපිටම හානි සිදු කරගන්න අවස්ථා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි එක්ක ඉන්න අවට සමාජයට අපිත් එක්ක ඉන්න අනිත් අයට හානිදායක තත්ත්වයන් වලට ඔවුන් අපේ තරහ යෑම නිසා පත් වෙනවා. ඉතින් මේකට පිළියම් බොහොමයක්ම තියෙනවා. පාලනය කරගන්න. කරගන්න ගොඩක් වෙලාවට අපිට අමාරු වෙන උත්සාහ කරන්න ඕනේ. නමුත් අපිට පාලනය කරගන්න ගොඩක් පිළියම් තියෙනවා. පළවෙනි එක තමයි මම හිතනවා අපේ මානසික සුවය අපි හරිගස්ස ගත්තොත්, අපි එතනට පිළියමක් යොදා ගත්තොත් ගොඩක් වෙලාවට අපිට තරහ යන එක පාලනය කරගන්න පුළුවන්. කොහොමද අපි ඒක ඇති කරගන්නේ අපේ ජීවිතේ? එකක් තමයි අපි මුහුණ දෙන සමහර ගැටලු ප්‍රශ්න අපිටම කියලා බාරගත්තාම සමහරක් වෙලාවට අපි මේ තත්ත්වයට මුහුණ අපි හිතමු අපි රැකියාව කරන ස්ථානය කියලා. රැකියාව කරන ස්ථානයේ අපිට සමහරකට ඇති වෙන ප්‍රශ්න, ගැටලු මේ දේවල් අපි අරගෙන යනවා එක්ක අපි ඉන්න තැනට, අපේ නිවසට. අපි ඒවා එහෙම අරගෙන අපේ ඔළුවට අරගෙන අපි ඒවත් එක්ක පොරබදිනකොට අපේ මානසික සුවය අපිට කඩා වැටෙනවා. ඉතින් රැකියාව කරන ස්ථානයේ අපි යම්කිසි ප්‍රශ්නයක් අර්බුදයක් ඇති වුණොත් අපි ඒක එතනදී විසඳගෙන තමයි අපි අපේ නිවසට යන්න ඕනේ. නැත්නම් අපි මේවත් එක්ක අපි ඔළුව පුරවගෙන
මේවත් එක්ක අපි ගියාම මොකද වෙන්නේ? අපේ පවුල තුලත් අපිට මානසික සුවය නැති වෙනවා. අපි ඉන්න සමාජයත් එක්ක අපි ගැටෙන අයත් එක්ක අපිට මානසික සුවය නැති වෙලා යනවා. ඉක්මනට අපිට කේන්ති යනවා, කවුරුන් මොනවා කරොම අපිට තරහ යනවා. අපිට රුස්සන්නේ නැහැ. ඇයි ඒ? අපේ මානසික මානස අපේ කඩන්න වැටිලා අර ප්‍රශ්න අපේ ඔළුවේ දාගෙන ඉන්නේ. ඒ හොඳම පිළියම තමයි අපි මුහුණ දෙන ප්‍රශ්නය ගැටලුව කුමක් හෝ වේවා ඒක ඒ වෙලාවේදී අපි ඒක निराකරණය කරගෙන අපේ මනස සුවපත් කරගන්න. අපේ මානසික සුවය හරිම වැදගත් මේ තරහ යන එක පාලනය කරගන්න. ඊළඟට තමයි අපේ තරහ යාම පාලනය කරගන්න අපිට තව ක්‍රමයක් තියෙනවා. අපේ ජීවිතේ අපේ මනස හරිගස්ව ගන්නවත් එක්කම අපිට ස්වයං විනයක් පාලනයක් අපි තුළ ඇති කරගන්න. විනය පවත්වා ගන්න අපිට එක හේතුවක් එක කරණාවක් තමයි අපි ව්‍යායාම කරන්න ඕනේ අපේ ජීවිතේ. මේ ව්‍යායාම කිරීම තුළ අපිට විනයක් අප තුළ ඇති කරගන්න. මොකද අපේ ශාරීරික සුවය ඇති වෙනකොට අපේ මානසික සුවයත් ඇති වෙනවා. ශාරීරික සුවය ඇති වෙන්න නම් අපි විනයකටපත් වෙනවා අපේ ව්‍යායාම කිරීම. එතකොට අපි යම්කිසි කේන්තියක් තරහක් අපි තුළ පාලනය කරගන්න අපිට හැකියාව ලැබෙනවා අපේ මේ විනය කියන එක හරි වැදගත්. මනුෂ්‍යෙක්ට තරහ යන එක පාලනය කරගන්න. විනය තුළ අපි ගොඩ නැගුණොත් අපිට ගොඩක් වෙලාවට තරහ යන පුද්ගලයෙක් එක්ක අපි කතා බහ කරනකොට අපිට තරහ යනවා. අපිට ගොඩක් වෙලාවට අපිව පාලනය කරගන්න හැකියාවක් තියෙනවා අපි තුළ. විනය තුළ අපි හරිගැස්සු. ඉතින් ඒ නිසා අපිට හරි වැදගත් මේ කාරණා දෙක. අපේ තරහ යම වළක්වා ගන්න එහෙම නැත්නම් පාලනය කරගන්න. මම හිතනවා විනය ගොඩනගා ගැනීම සහ තමන්ගේ මානසික සුවතාවය ආරක්ෂා කර ගැනීම හොඳ පිළියම් දෙකක් කියලා. ඉතින් මේ වගේ විස්තර තවත් දැනගන්න ඩී.එල්.කේ සමග එකතු වෙන්න.